Hi guys. So it's been a while. If you notice something, I'm in a different vehicle. ඉතින් මම මගේ කාර් එක last week sell කරා. ඉතින් සති කීපයක් වෙනවා මම last video එක upload කරලා last short video එක. ඉතින් last 2 weeks මම busy වෙලා හිටියේ. කාර් එක බයන්න කට්ටිය ආවා. කාර් එකට ඉතින් ඒ වැඩ ටිකත් එක්ක මම පොඩ්ඩක් video එකක් කරන්න බැරුව හිටියේ. ඉතින් last Friday කොහොම හරි මගේ ලක් එකට කාර් එකට හොඳ බය කෙනෙක් set වුණා. ඉතින් last week තමයි ඒක අරන් ගියේ Friday. ඉතින් මම ඒක ගැන මම විස්තර කියන්නම්. ඉතින් මම අද ඉන්නේ ඔයාලා දකින්න ඇති මගේ කාර් එක review කරන වීඩියෝ එකෙත් පොඩි ඇල්ටෝ එකක් තිබ්බා සුදු පාට. ඉතින් ඒක ඇතුලේ තමයි මම අද වීඩියෝ එක කරන්නේ. ඉතින් මේක ඇත්තටම අපේ ගෙදර පාවිච්චි කරපු කාර් එක. ඉතින් මේකත් අපි ලොකු කාලයක් නෑ අරගෙන මේක ගත්තේ අප්‍රේල් වල. ඉතින් දැන් ඉතින් මමත් යූස් කරන්නේ මේක තමයි. ඉතින් අන්තිමට ස්ටාර්ලට් එකක් පැදලා ග්ලැන්සර් එකක් පැදලා යාට එකක් වදින්න උන. එහෙම තමයි හැටි. ඉතින් දැන් තමයි ජර්නි එක පටන් ගන්නෙ. එපිසෝඩ් 2 මම කොහොමද මගේ මේ කාර් buy and selling කරන ජර්නි එකේ මගේ යන process එක ඔයාලන්ට පෙන්නන විදිය. ඉතින් ඒකට පොඩි බෝනස් එකක් විදියට මේ ගෙදර තියෙන ඇල්ටෝ එක ඒකේ පොඩි කන්ඩිෂන්ස් වගේක් කරන්න තියෙනවා. අතල මේක රිපෙයාර්ස් වගේක් තියෙනවා. ඉතින් ඒ ටිකත් මම ගේන්න බැලුවා channel එක through. ඉතින් ඔයාලට ඇල්ටෝ එකක් කවුරුහරි යූස් කරනවා නම් හරි ගන්න හරි ඉන්නවා නම් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් කොහොමද මේ වගේ කාර් එකක් මේන්ටේන් කරන්න කියලා. ඊට පස්සේ මගේ ජර්නි එක පටන් ගන්නවා කාර් buy and selling කරන එකේ. ඉතින් මම කොහොමද ඊළඟ කාර් එක අතර මම කාර් එකක් තව ගේන්න ඕනේ. මොකද ඇල්ටෝ එක විකුණන්නේ නැහැ. ඒක තියාගන්න ඕනේ. නැත්නම් මට ගෙදරින් හම්බෙන්නේ නැහැ. ඒක නිසා තව කාර් එකක් ගේන්නත් ඕනේ. ඉතින් කාර් එකක් ගේන්න හන්ට් කරන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේ process එක වෙන්නේ කියලා. ඒවත් එක්ක තමයි ඇත්තටම මම ඊළඟ වීඩියෝස් ටික මගේ ඉන්නේ වීඩියෝ සීරීස් එකේ. ඒත් එක්කම ඔයාලට ආයි මම කාර් එකක් ගෙනල්ලා කොහොමද ඒක කන්ඩිෂන් කරන්නේ, ඒකේ කොහොමද වැලියු එක මම මේවා ඉම්ප්‍රූව් කරගන්නේ, ඒ වගේ වැඩ ටිකක් මම කරන්න හිතන් ඉන්නවා channel එක through. ඉතින් ඇල්ටෝ එක ගැන කතා කරොත් මේක 2003 Suzuki Alto HA23S කියන මොඩල් එක. මේක ජපන් මොඩල් එක. මේක ඇත්තරම 3 ස්පීඩ් ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් එක්ක තියෙන 660 එන්ජින් එකත් එක්ක තියෙන කාර් එක. ඉතින් මේක අපි දැකලා තියෙන වීඩියෝස් වල මේ දවස්වල ඇමරිකාවේ වුණත් ප්‍රසිද්ධ වෙන මොඩල් එකක් වෙන KE කාර් මොඩල් එකට එන කාර් එකක් හැච්බැක් එකක්. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධ වුණා ඇමරිකාවට වගේ රටවලට පොඩි ජපන් කාර් ගේන්න ඉඩ දුන්නට පස්සේ. ඒ කියන්නේ අපි කියන්නේ KE කාර් කල්චර් එකත් එක්ක. ඉතින් ලංකාවේ නම් KE කාර් කල්චර් එක ඉස්සර ඉඳන්ම තිබිලා තියෙනවා. අපි දැකලා තියෙනවා පරණ ඇල්ටෝ උනත් ඒ කියන්නේ 1970 80 වගේ ඒ වගේම 1990 වගේ ආපු ඇල්ටෝත් ලංකාවේ තියෙනවා. ඉතින් ඇල්ටෝ කියන කමියුනිටි එක ගොඩාක් ලොකු කමියුනිටි එකක්. ඉතින් හැමෝම වගේ ඒ කියන්නේ ෆස්ට් කාර් එක විදියට ඒ කියන්නේ එන්ට්‍රි ලෙවල් කාර් එකක් විදියට ගොඩක් අය මේක ගන්න කැමති. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් ෆියුල් ඉකොනොමි එක. මේක ගොඩක් ටවුන් එකෙන් එළියේ ගොඩක් හොඳට පෙට්‍රල් ගන්න කාර් එකක්. මොකද මේකේ එන්ජින් එක පොඩි, ඒක වගේම කාර් එකේ weight එක අඩුයි. ඉතින් ඒත් ඒ වගේ ෆැක්ටර්ස් ගත්තාම කාර් එකේ ෆියුල් ඉකොනොමි එක හොඳට වැඩ ගන්නවා. ඒ වගේම මේකේ 660 3 සිලින්ඩර් එන්ජින් එක හොඳට efficient විදියට තමයි manufacture කරලා තියෙන්නේ. ඒ කියන්නේ long distance drive කරත් කිසිම අමාරුවක් නැහැ. හොඳට drive කරන්න පුළුවන් කාර් එක. ඉතින් ඒ වගේම තව advantage එකක් තමයි මේවා ගොඩක් popular වෙන්න. ඒක තමයි මේවා ස්පෙයා පාර්ට්ස් වල prices. ඉතින් ඇත්තටම ලංකාවේ covid එකත් එක්ක ඒ වගේම ලංකාවේ වාහන වල prices ගණන් ගියාට පස්සේ හැම වාහනයකම වගේ මේ දවස්වල ගණන් වැඩි. හැබැයි ඉස්සර ඉඳන්
ඇල්ටෝල ස්පෑපාත්ස් වල ප්‍රයිසස් සාමාන්‍යයෙන් කායකට වඩා යම් කිසි ගානක් අඩුවෙන් තියෙන්නේ. දැන්ටත් එහෙමයි යම් කිසි ගානකට බට් ඒක සාමාන්‍ය එන්ට්‍රි ලෙවල් එක කියන්නේ ෆස්ට් කාර් එකක් විදිහට ගන්න කෙනෙක්ට මැනේජ් කරගන්න පුළුවන් ප්‍රයිස් රේන්ජ් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි කායක ගොඩක් පොපියුලර් වෙන්නේ. ඉතින් ජපාන විතරක් නෙමෙයි ඇල්ටෝ එකේ මේ පොපියුලාරිටි එකත් එක්ක ඉන්දියාවේ මරුටු සුසුකි කියන කම්පැනි එකත් මේ පොපියුලාරිටි එක නිසාම එයාලා තීරණය කරනවා සුසුකි එකත් එක්ක කම්බයින් වෙලා ඉන්දියන් ඇල්ටෝ එක අපි කියන්නේ මේ ලංකාවේ ඉන්දියන් ඇල්ටෝ එක කියලා ඉන්දියන් ඇල්ටෝ එක මැනුෆැක්චර් කරලා ප්‍රොඩියුස් කරනවා. ඉතින් අපේ ලංකාවේ ජපාන් ඇල්ටෝ වගේම ඉන්දියන් ඇල්ටෝත් ගොඩාක් තියෙනවා. ඉතින් අපේ සාමාන්‍යයෙන් Uber Pick-me ගත්තොත් වැඩි හරියක්ම තියෙන ඉන්දියන් ඇල්ටෝ තමයි. ඉතින් ඉන්දියන් ඇල්ටෝ එකයි ජපාන් ඇල්ටෝ එකයි ගත්තොත් ඒකේ තියෙන ලොකුම වෙනස තමයි ඉන්දියන් ඇල්ටෝ එක මැනුවල් 800cc එන්ජිමක් එන ඇල්ටෝ එකක්. ඉතින් ජපාන් ඇල්ටෝ එකෙත් මැනුවල් ඇවිල්ලා තියෙන හැබැයි ලංකාවේ ගොඩක් තියෙන්නේ ඔටෝමැටික් ආපු ඇල්ටෝස් තමයි. ඉතින් ඔයගේ පොඩිපොඩි වෙනස්කම් තමයි ඔය දෙකේ තියෙන්නේ. ඒ ඇරෙන්න කායකේ කන්සෙප්ට් එක සේම්. ඉතින් දැන් මම ඔයාලට පෙන්නනවා වගේ මේකේ ඉන්ටීරියර් එක ඒ වගේම සීට්ස් ඇත්තටම කම්ෆර්ටබල් විදිහට කියන්නේ අර ජැපනීස් ඔතෙන්ටිසිටි එක ගොඩක් තියෙනවා. මොකද අපි ඉන්දියන් ඇල්ටෝ එක කම්පෙයාර් කරොත් ඉන්ටීරියර් එක ඉන්දියන් ඇල්ටෝ එකේ හાર્ඩ් ප්ලාස්ටික් ගතිය හොඳට අපිට ෆීල් වෙනවා. හැබැයි ජැපනීස් ඇල්ටෝ එකේ හાર્ඩ් ප්ලාස්ටික් ගතිය පොඩ්ඩක් බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ ඉන්ටීරියර් එකේ අනිත් පාර්ට්ස් එක්ක. ඒ නිසා අර ජැපනීස් කියන ෆීලිං එක කායක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ වගේම බූට් ස්පේස් එකත් සාමාන්‍ය තරමකට තියෙනවා. ඉතින් ඔයාලට මේ දැන් පේන්නේ මේකේ ස්පෙයා වීල් ඒරියා එක. ඉතින් මේකේ පොඩි වැඩ වගේක් තියෙනවා ටින්කරින් වැඩ. ඉතින් මේක ඇතර මේ කායක තිබිලා තියෙන්නේ නිගම්බු සයිඩ් එකේ. ඒ නිසා පොඩ්ඩක් සර්ෆේස් රස්ට් එක පොඩ්ඩක් වැඩි මේ ඒරියා එකේ. ඒ වගේම යටිනුත් බූට් ඒරියා එක හරිය සර්ෆේස් රස්ට් එක වැඩි. ඉතින් ඔය වගේ පොඩි පේන්ට් කියන්නේ බොඩි වර්ක් වැඩ වගේක් තියෙනවා මේ කාගේ කරන්න. ඉතින් එන්ජින් එක පැත්තට ගියොත් එන්ජින් එක මේ වගේ ස්මෝල් කම්පාර්ට්මන්ට් එකක තමයි තියෙන්නේ. ඉතින් ලොකු එන්ජිමක් නෙමෙයි. 600ට කියන්නේ සාමාන්‍ය හොඳ එන්ජිමක්. මේක ගොඩක් සුසුකි වාහනවල එන එන්ජින් එකක්. ඉතින් ඔයාලා සුසුකි එවරි පාවිච්චි කරලා තියනවා නම් එවරි ට්‍රක් එක පාවිච්චි කරලා තියනවා වගේම වැගන්ආර් එක අලුත් ඇල්ටෝ එක ඒ හැම එකම එන්නේ මේ වගේ 600ට එන්ජින් කැපැසිටි එකේ. ඉතින් මේ එන්ජින් එක ඇත්තරම රිලයබල් එන්ජින් එකක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා ගොඩක් අය මේ එන්ජින් එක රෙකමෙන්ඩ් කරනවා ලොන්గ్ ටර්ම් යුසේජ් එකට. ඉතින් මේ කායකේ තියෙන ඉස්සරහට කරන්න තීතන් ඉන්න දේවල් ගත්තොත් මේ කායකේ දැන්ට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ගියර් බොක්ස් එකේ. උදේට ස්ටාර්ට් කරලා D එකට දැම්මම D එකෙන් යන්නේ නැහැ එකපාරට යන්නේ නැහැ. කායක සාමාන්‍ය විනාඩි 10ක් විතර තියන්න ඕනේ D එකේ ඉස්සරහට යන්න. ඉතින් මේක අපි හොයලා බැලුවාම ආවේ මේකේ ඔයිල් ප්‍රෙෂර් එක ගියර් බොක්ස් එකේ ඒ කියන්නේ ඔයිල් සීල් ත්‍රූ හරියට ප්‍රෙෂර් එක හැදෙන්නේ නැති නිසා අර එන්ජින් හීට් අප් එකත් කියන්නේ එන්ජින් එක හීට් එකත් එක්ක ගියර් බොක්ස් එකත් අර වෝම් අප් වුණාට පස්සේ තමයි D එකට ගියර් එක පුෂ් වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම අපි දැන් හොයලා බලලා කායක එන්ජින් ගියර් බොක්ස් මුලින් බැලුවේ රිප්ලේස් කරන්න. ඉතින් ආපු රෙකමෙන්ඩේෂන් එක බැලුවේ ගියර් බොක්ස් එකේ රිපෙයාර් කිට් එකක් දාලා රිපෙයාර් කරලා බලන්න. ඉතින් ඒක තමයි ඊළඟට මේකේ මම ප්ලෑන් කරන් ඉන්නේ මුලින්ම කරන්න. ඒකත් එක්කම එන්ජින් ටියුන් අප් එකක් කරන්න ඕනේ. මොකද මේකේ ෆියුල් එකොනොමි එක ගොඩක් අවුල් ගිහිලා තියෙන්නේ මේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නෙත් එක්ක. ඉතින් එන්ජින් ටියුන් අප් එක කරන්නත් ඕනේ. සර්විස් එක ළඟයි සර්විස් එකත් කරන්න ඕනේ. ඒ වගේම ඒත් එක්කම ටින්කරින් වැඩ ටිකක් කරගන්න ඕනේ. ඒ වගේම මේකේ ඇස්තටික් පැත්ත ගත්තොත් වින්ඩ්ෂීල්ඩ් එකේ පොඩි ස්ක්‍රැචස් වගේ තියෙනවා. කලින් ඕනගේ වයිප් එක දාලා තියෙනවා වතුර නැතුව. ඉතින් ඒකත් එක්ක ස්ක්‍රැච් වෙලා තියෙනවා. ඉතින් රෑට එහෙම ඩ්‍රයිව් කරද්දී හරි අමාරුයි. ලයිට් එළිය වැදුනාම ඉතින් ඕගොල්ලොත් ඒක මතක තියාගන්න කවදාවත් වයිප් එක දාන්න එපා වතුර නැතුව. වැලි වගේ එහෙම දූවිලි මගේ එහෙම මඩ හරි මොනවා හරි තියනවා නම් අනිවාර්යෙන් හොඳ වතුර පාරක් දාලා වයිප් එක දාන්න. නැත්නම් වින් ස්ක්‍රීන් එක සවුත් වෙනවා. ඊට පස්සේ වහලටමයි ඒක අමාරු එලවන්න. ඔයගේ පොඩි වැඩ වගේක් තියෙනවා මේක කරගන්න. පොඩි කිව්වද පොඩිම නෑ. ඉතින් ඒකත් මම ඕගලන්ට මේ channel එක through ගේන්න බැලුවේ. ඉතින් මේක තමයි මම ඉස්සරහට යූස් කරන්නේ මගේ වාහන හොයන වැඩවලට. ඉතින් ගෙදර පාවිච්චියට මේක තියාගන්න බැලුවේ. ඉතින් ඒ නිසා මේක කන්ඩිෂන් කරලා වාහනේ කැඩේ මගේ ස්ටෑන්ඩඩ් වලට. ඉතින් ඒ නිසා ඒක කරන්න බැලුවේ එහෙම. මොකද ඇත්තටම ඇල්ටෝ එකක් ගත්නවා කියන්නේ මේ දවස්වල ටිකක් අමාරුයි. මොකද සමහර ඕනර්ස්ලා ඇල්ටෝස් දෙන්නෙත් නැහැ. මොකද මේක ඇත්තටම රිලයබල් කාර් එකක්. ඉතින් කවුරු හරි ගන්න ඉන්නවා නම් හොඳට හොයලා බලලා ගන්න කාර් එකක්. මොකද මේක ගොඩක් අය ගාව තාම තියෙනවා
ගොඩක් අය මේක දෙන්න කැමති නෑ. ඉතින් ඒ නිසා හොඳට හොයලා බලලා ගන්න. කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි එහෙනම් එපිසෝඩ් 2 එකේදී මගේ ජර්නි එක එපිසෝඩ් 2 එකෙන් තමයි මම ස්ටාර්ට් කරන්නේ. ඉතින් ඊට අමතරව Alto එකේ repairs condition කරන ඒවා ගැනත් මම ඔයගලන්ට වීඩියෝස් දෙනවා. ඉතින් guys එහෙනම් දිගටම channel එකත් එක්ක ඉන්න. channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. ඉතින් ඔයාලගේ අදහස් පල්ලෙහා comment කරන්න. මට කියන්න Alto එකේ තව මොන හරි කරන්න ඕන නම් changes මොන හරි. ඉතින් බලමු අපි කොහොමද Alto එක එන්නේ කියලා. එහෙනම් guys see you bye.